මේ කෙසෙල් කඳටත් වැඩක් දෙන්න ඕනේ. අනේ කෙසෙල් කඳට වටිනාකමක් වෙළඳ පොලක් එන විදිහට කර්මාන්තයකට යන්න ඕනේ. මෙතනදි සිද්ධ වෙන්නේ කෙල් කඳ මේ ෆැක්ටරියට ඇතුළට ආවට පස්සේ මේකේ එළියට යන්නේ නිමි ඇඳුමක් විදිහට. එතකොට කෙල් කඳ ඇතුළට එනවා. ඇතුළට ආවට පස්සේ ඒකේ නූල් නිෂ්පාදනය වෙනවා. නූල් නිෂ්පාදනය වෙලා ඊට පස්සේ පාට වෙලා ඔක්කොම බතික් වෙලා සායම් වෙලා අන්තිමට නිමි ඇඳුමක් විදියට එළියට එනවා. එහෙනම් කෙසෙල් කඳෙන් රෙදි වියන නිමි ඇඳුම් නිර්මාණය කරන කර්මාන්තයකට මුල පුරන්න තමයි අද මේ ස්ථානෙට ආවේ. ඊට පස්සේ මේ කෙසෙල් කඳේ වතුර ටික අයින් වෙලා නූල් ටික ගියාට පස්සේ මේකේ රොඩ් එළියට එනවා. එතකොට අන්නේ රොඩ්ෙන් ඊළඟට වැඩක් ගන්නවා. එතකොට